හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම කලින් වීඩියෝ එකක් කරා. ඉතින් ඒකට ගොඩාක් අයට ගොඩාක් ප්‍රශ්න තිබුණ නිසා මට හිතුණා මේ ඒ ටිකටත් උත්තර දීලාම ඉන්න ඕනි කියලා. මේ මොකද දන්නවද? ගොඩක් අය අහලා තිබුණා මේ ටෝට් බෑග් මහන්න රෙදි වර්ගය මොකක්ද කියලා. ඉතින් මම ටෝට් බෑග් මහන්නේ අමු රෙදි වලින්. එතකොට කළු පාට එක මහන්නේ කළු පාට බෑග් එක කළු ලිනන් වලින්. ඉතින් එතකොට මගේ බෑග් සයිස් එක මම දැනට මහන්නේ නම් එකම සයිස් එකකින් ඒක 14 16 කියන සයිස් එකෙන් ඒ සයිස් එකෙන් තමයි බෑග්ස් මහන්නේ. ඉතින් මගේ බෑග්ස් වල ප්‍රයිස් අහලා තිබුණා. ඉතින් ඒ බෑග් එකේ සයිස් එකට අනුව අමුරෙදි වලින් මහන බෑග් එක මම රුපියල් 500කට විකුණන්නේ. එතකොට ලිනන් කළු පාට බෑග් එක ඒක රුපියල් 650කට තමයි දෙන්නේ. මොකද ලිනන් රෙදි ගණන් වැඩි. ඒක නිසා ඒක චුට්ටක් අර මිලෙන් වැඩි. ඉතින් ඔයාලා අහලා තිබුණ නිසා මම මේ වීඩියෝ එකෙන් ඒ ටික අරගෙන ආවේ. එතකොට මගේ ස්ක්‍රන්චි එකක මිල කීයද කියලා අහලා තිබුණා. මම ස්ක්‍රන්චි කරන්නේ සෙටින් වලින්. ඉතින් මම ගොඩාක් අඩු මිලට තමයි දෙන්නේ. එක ස්ක්‍රන්චි එකක් රුපියල් 40කට වගේ. එතකොට ඕඩර්ස් දානවා නම් එකක් දෙකක් දාන්නේ නැතුව අඩුම තරම 6කට වැඩියෙන්වත් කලර්ස් 6ක්වත් ගන්නවා නම් මට ලේසියි. මොකද පෝස්ටල් ගාස්තුවත් ගෙවන්න වෙනවා ඔයාලට. ඉතින් එකක් දෙකක් එවනවට වැඩිය 6ක් විතර එවනකොට ලාභයි. අනිත් එක තමයි ටෝට් බෑග් එකක් ගන්න ඔයාලට මගෙන් ස්ක්‍රන්චි එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති නම් ඕඩර්ස් දාන්න. මම පෝස්ට් ඔෆිස් එක හරහා තමයි පාර්සල් එවන්නේ. කෑෂ් ඔන් ඩිලිවර් නම් කරන්නේ නැහැ. ඔයාලට මගෙන් ගන්න පුළුවන් බඩු ඕන තරම් රීසේල් කරන කෙනෙකුට උනත් මං බඩු අඩුවට දෙනවා හෝල්සේල් ප්‍රයිස් එකට. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් මගේ WhatsApp නම්බර එක මම දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකට ඔයාලා නම්බර එකට මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට ඕන වෙලාවක ඒවට විස්තර එවන්නම්. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ අහලා තිබුණු ප්‍රශ්න නිසා. මොකද එකින් එකට කමෙන්ට් කරනවට වැඩිය මට ඒක වීඩියෝ එකකින්ම අරගෙන එන හින්දා ලේසි. ඉතින් මම බෑග්ස් මහන මැටීරියල්ස් එතකොට මීලා අහලා තිබුණා. ඊට පස්සේ තව අහලා තිබුණා රෙදි ගන්නෙ කොහෙන්ද කියලා. මම නුවරවට කෙනෙක් නිසා මම නුවරින් තමයි ගන්නෙ. ඉතින් ඔයාලත් අලුතෙන් සොයන රැකියාවක් පටන් ගන්න කෙනෙක් නම් ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා ඔයාලටත් දෙයක් ඉගෙන ගන්න. මොකද මේ මමත් ගොඩාක් බයෙන් හිටියේ පටන්ගෙන මේක හරියට කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ. අනික ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. මොකද මටත් ඒක චුට්ටක් අඩුවෙන් තමයි තිබුණේ. ඊට පස්සේ මාත් ටික ටික තමයි හදාගත්තේ. මොකද තමන්ට තමන්ව ෂුවර් වෙන්න ඕනේ බිස්නස් එකක් කරද්දි. මටත් හරිම බයෙන් තමයි මම පටන් ගත්තේ. මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වුණාට ඒක කරගෙන යනකොට අපි අතට හුරු වෙනවා. පළවෙනි එක දෙවෙනි එක වැරදුනාට බය වෙන්න එපා. ඊට පස්සේ ඔයාලට ඒක අත හුරු වුණාට පස්සේ ඒ වැරදි ටික හදාගෙන ඊට පස්සේ ලස්සනට වැඩේ නීට් එකට කරගෙන යන්න පුළුවන්. මටත් එහෙමයි වැරදුන තැන් එහෙමයි. අනිත් එක තමයි ගොඩාක් බාධක එනවා. ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 10ක් දේවල් කියනවා. ඕවා විකිනෙන්නේ නැහැ. ඕවා දැන් වෙළඳපොලේ කිසිම වටිනාකමක් නැහැ කියනවා. ඉතින් හැමෝම කරනවා කියනවා. ඒ වගේ එක එක දේවල් කියනවා. ඒවට හිත අප්සෙට් කරගන්න එපා. මොකද මේ ගොඩාක් අය එහෙම කිව්වට අපි මේක කරලා වෙළඳපොලට දාලා බැලුවොත් ඔයාලට තේරෙයි ෂොප් එකකට උනත් දැම්මම ඉක්මනට බඩු විකිනෙනවා. එහෙම වෙළඳපොලක් නැත්තම් ඒ බඩු යන්නේ නැහනේ. ඉතිරි වෙනවනේ. අපේ වැඩේ අපි නීට් එකට ලස්සනට කරලා ඒක ඒ විදිහට දුන්නාම තව කෙනෙක් ආපහු අපෙන් බඩු ගන්නවනේ. ඉතින් ඒක නිසා ආපහු තව සැරයක් අපෙන් දෙයක් ගන්න ඕන නිසා ඒ දෙන දේ හරියට ලස්සනට ලෝභ නැතුව කරලා දෙන්න. මොකද මම මුදල ගැනට වඩා බඩුවේ වටිනාකමට සරිලන විදිහට ඒකේ නීට්නස් එක එතකොට තව ඒක පෙනුම කෝවි වගේද ලස්සන අන්නේ හැමදේම මේ ගොඩක් හිතනවා. ඒ හිතලා ඒ විදිහට කරලා දුන්නට පස්සේ යාලා ඒක දැක්කහම ආස හිතෙනවා ඕන කෙනෙකුට. අනික මිලත් සාධාරණ මිලක් නිසා ඕන කෙනෙක් මිලදී ගන්නවා. ඒක නිසා රැකියාවක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාටත් පොඩි අදහසක් මේ කලින් වීඩියෝ එකේ බලලා පොඩි අදහසක් තියෙනවා නම් බය වෙන්න එපා. දැම්ම පටන් ගන්න. තවත් දෙයක් තමයි ඔයාලට නිර්මාණශීලී හැකියාවක් තියෙනවා නම්
ඔයාලට මේ ස්ක්‍රන්චි එකක් වුණත් අලුත් විදිහකට හිතලා ඒක වෙනස් විදිහකට නිර්මාණය කරගන්න පුළුවන්. මොකද YouTube එකෙත් ගොඩාක් මේ වෙස්ටර්න් රටවල් වල එහෙමත් තියෙනවා ලස්සන ඒ කියන්නේ අලුත් දේවල් ස්ක්‍රන්චි එකට එක එක දේවල් සෙට් කරලා එක එක දේවල් ඇඩ් කරලා ලස්සන කරලා තවත් ස්ක්‍රන්චි එක. එතකොට අර වෙනස් පෙනුමකින් ගන්නකොට දකින්න කෙනෙකුට උනත් මේක ටිකක් වෙනස් එකක් අන්කොමන් කියලා ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් පුළුවන් නම් ඒ වගේ දේවලුත් හිතලා බලලා ඔයාලගේ අදහස් වලින් ඒක වෙනස් කරලා විකුණන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ටිප්ස් පොඩ්ඩක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ සේල් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ටෝට් බෑග් එකකට මොන හරි පේන්ට් එකක් කරනකොට හැමෝම කරලා තියෙන පේන්ටිං කරන්න එපා. වෙනස් දෙයක් කරන්න. එතකොට ඒකත් තව දකින්න කෙනෙකුට උනත් අහස හිතෙනවා. මේක අලුත් එකක්, මේක ලස්සනයි, මේක මම කොහෙදිවත් දැකලා නැහැ කියලා තමයි ගන්නෙ. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරොත් ඔයාලගේ බිස්නස් එක දවසින් දවස දියුණු කරගන්න පුළුවන් වෙයි. අනිත් එක තමයි අප්ඩේට් වෙන්න. නිතරම සෝෂල් මීඩියා වල බලන්න මේ වගේ දේවල් කරලා තියෙන ඒවා කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාටත් අලුත් දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි නම් මේ වගේ නව අදහස් වලින් ඔයාලගේ ලස්සන නිර්මාණයක් ඔයාලට කරගන්න පුළුවන්. ඒ වගේ ලස්සන නිර්මාණ වෙනස් මුහුණුවරකින් එනකොට විලඳපලේ වටිනාකමත් වැඩි වෙනවා. එතකොට ඔයාලගේ ඒවා මිලදී ගන්න සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒක නිසා හොඳට හිතලා දෙයක් කරන්න. අනිත් එක තමයි හැමදේම බයයි බෑ කියලා හිතන්න එපා. ඔයාලට පුළුවන්. මමත් බෑ කියලා හිතලා තමයි අන්තිමට පටන් ගත්තේ. ඒ උනාට කරන් යනකොට ඒක මහ දෙයක් නෙවෙයි කියලා හිතෙනවා අන්තිමට. හරි ලේසි වැඩන්නේ කියලා හිතෙනවා. මොකද අත හුරු වුණාට පස්සේ පුළුවන් තරම් මහලා අත හුරු කරගන්න. අත හුරු වුණාට පස්සේ ඒක හරිම ලේසි. ඉතින් ඔයාලට අනික ගන්න පුළුවන් බඩු ඕන තරම් අඩුවට ඕනෙම නගරයක කට් පීස් කඩ තියෙනවා. එතකොට කොළඹ ගිහින් ගන්නවා නම් තවත් ලාභයි. යන්න එන්න පුළුවන් නම්. ඉතින් තව දෙයක් කියන්නම් ඔයාලට. කරාඹු ගස් හන්දියේ මල් වාන අන්න එහෙ ගොඩාක් රෙදි අඩුවට තියෙනවා. ඒ අවට ඉන්න කෙනෙක් නම් ගම්පහ දිස්ත්‍රික්ක ඒ පැත්තේ අවට ඉන්න කෙනෙක් නම් ඔන්න එතනින් ගන්න පුළුවන්. හරිම ලාභෙට ගන්න පුළුවන්. ක්වොලිටි මැටීරියල්ස් වලින් කරන්න හිතන් ඉන්නවනම් ඒ වගේ දේවලුත් වෙළඳපොලේ ඕන තරම් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ මිල වැඩි. එතකොට ඔයාලා දාන ද්‍රව්‍ය අනුව තමයි මිල වෙන්නේ. මිල වැඩි වෙන්නේ අඩු වෙන්නේ. ඉතින් ඒක ඔයාලා හිතලා කරන්න. අනිත් එක තමයි ඔයාලා දෙයක් විකුණනවා නම් ඒකේ යන වියදම කොස්ට් එක ඔක්කොම හදලා බලලා ඊට පස්සේ ඔයාලට ලැබෙන මහන්සිය වෙන් කරලා ලාභේ බලලා තමයි වැඩක් කරන්න ඕනේ. මං කියන මිලටම ඔයාලට දෙන්න ඕනේ නෑ. ඔයාලා ඒ රෙදි වලට යන ප්‍රමාණය කොච්චරද කියලා ඒක බලලා ඔයාලට මිලක් තීරණය කරගන්න පුළුවන්. මොකද තව කෙනෙක් කරන මිලම ඔයාලා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඔයාලා බඩු ගන්න වෙනස් මිල වලට වෙන්න පුළුවන්. මොකද මං ගන්න මිලට නෙවෙයි වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලගේ සාධාරණ විදිහට ලාභයක් තියාගෙන දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මම සුබ පතනවා ඔයාලා හැමෝම ඉදිරියටම යන්න බිස්නස් එකක් කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම බය වෙන්න එපා. ඔයා වැඩේට අත තියන්න බැරි වෙන එකක් නෑ. මොකද ආත්ම ශක්තිය තමයි වඩා වැදගත්. ඉතින් ඔයාලට සුබ අනාගතයක් එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. මං ගිහින් එන්නම්. බයි බයි.